පොඩි දවසෙන් ආයි හම්බ වෙන්නේ. අද අපි ආව සුවිශේෂීම දැනකට. මෙතන ඔබට දැක ගන්න පුළුවන් වෙනවා ලංකාව ඉන්නේ නැති තව සුවිශාල විවිධ වර්ග වල කුකුළු පැටව් වර්ග ගොඩක්. හැබැයි මේ තැනත් සුවිශේෂී. මොකද මේ තැන ඇවිල්ලා ඇත්තටම දේවස්ථානයක්. කලාව වසබට ලස්සන පරිසරයක තියෙන ඉතාමත්ම ඉතිහාසගත වැදගත්කමක් තියෙන තැනකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ සැවුල් වදුල කියලා. ලස්සන නමක් ගොඩ කාලේ හම්බ වෙන්නේ. ඉතින් මේ ඉන්නේ මේ පල්ලියේ පාද රංගන. ඉතින් ඔබතුමා හඳුනාගෙන ඉව සහ දැක බලාගෙන ඉව බොහොම හොඳ සතුටුදායක කාරණයක්. බොහොම ස්තුතියි ආරාධනාවක් කරාට. ඉතින් පාද අපිට පොඩ්ඩක් මේ තැන ගැන ඉස්සෙල්ලා පොඩි විස්තරයක් කියන්නකෝ. අද මේ ඔබතුමාලා ඇවිල්ලා ඉන්නේ කලාඔය නිර්මල ලූර්දු දේවමාතා සිද්ධස්ථානයට. මේක තමයි අනුරාධපුර පදවියට තියෙන එකම සිද්ධස්ථානය. ඒ වගේම මෙතනින් තමයි මේ කලාඔය පාලමත් එක්ක තමයි අනුරාධපුර පදවිය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ උතුරු මැද පළාත වෙන් වෙන සීමා මායිම. එතකොට කලාඔය අසබඩ තමයි අපේ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම මඩු වන්දනාවේ යන බොහෝ දෙනෙක් මෙතන ඇවිදිලා ඒගොල්ලන්ගේ ගිමන් නිවාගෙන මඩු වන්දනාවේ යනවා. ඒ නිසා සතියන්තේ බොහෝ පිරිසක් මේ ස්ථානෙට රැස් වෙනවා. මම අහලා තියෙනවා මේ ගොඩක් ආශ්‍රම් තියෙන තැනක් කියලා, ඉතිහාසගත තැනක් කියලා. විශේෂයෙන්ම කොච්චිකඩේ, වෙන්නප්පුව, මාරවිල, කඳාන, කිරිමැටියාන ඒ වගේ පැති වලින් ගොඩාක් අය එනවා බාරහාර වෙන්න. ඉතින් ඒ අයගේ විශ්වාසය තුළ ඒ අය හිතනවා ඒ අයගේ සිතුම් පැතුම් සඵල වෙනවා කියලා. ඒ නිසාම තමයි මෙච්චර බැතිමතුන් පිරිසක් මේ ස්ථානෙට රැස් වෙන්න හේතුව. හැබැයි ඒක වෙන්නේ නැති මාත් මෙතෙන්ට ආව පුදුම හැඟීමක් දැනුණා. මොකද පරිසර පද්ධතියයි පල්ලියයි කේදන හැඳින්වීමේ ගන්න ඔයගොල්ලෝ මේ පල්ලියට එන්න. අපි පල්ලිය ගැන කතා කරන්නේ අපි ආවේ ඇත්තටම සුවිශේෂී සත්වාර්ග කීපයක් ගැන කතා කරන්නේ. ඉතින් පොඩි ඉඩක් ගත්ත ඒකට. ඉතින් පාද අපි පටන් ගමුකෝ ඉස්සෙල්ලාම මේකේ කුකුළු කොට්ටාස කීයක් විතර ඉන්නවද? මේ තියෙන තමයි අපිට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ ෆාදර්ගේ හොබි එක තමයි මේ. එහෙම නේද? ඔබතුමාගේ හොබි එක ලස්සන හොබියක්. මොකද පල්ලියක් ආශ්‍රිතව මේ වගේ සත්ත්ව ගහනයක් ඇති කරනවා කියන එක ඇත්තටම ලොකු දෙයක් ඉතින්. කීයක් විතර ඉන්නවද? මෙතන වර්ග ඒ කියන්නේ වෙරයිටිස් 10ක් විතර ඉන්නවා. ඒ 10 අණු වර්ගත් එක්ක ඔක්කොම වර්ග 80ක් විතර දැනට ඉන්නවා. වර්ග 80ක් විතර ඉන්නවා. මෙතන එතකොට මේ සත්තුන් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔව් ගොඩක් අය පිළිබඳ විස්තර තියෙනවා. ඉතින් ඔය හම්බෙන ඒවා මම එකතු කරනවා. මේක හැබැයි අපේ රටට කරන සේවයක් ඔබතුමා කරන්නේ. මොකද අපි කවුරක්වත් දන්නේ නැති අඳුරන්නේ නැති සත්ත්ව කොට්ටාසයක් ගොඩාක් ඉන්නවා. ඉතින් පොඩි ළමයිට එහෙමත් ගොඩක් වැදගත්, ලොකු ළමයිටත් වැදගත්. අපි මෙතනින්ද පළවෙනි කූඩුව ඔව් මෙතනින් සවුල් වදුල කියලා මේකත් හරි ලස්සන නිර්මාණයක්. ලබු කැටයක් එක්කම එල්ලලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ ගැන කතා කරමු. මේගොල්ලෝ තමයි තව දෙයක් තියෙනවා. මේ හැම දෙයක්ම නම් කරලා තියෙනවා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ඊට අමතරව අංක කරලා තියෙනවා. සුවිශේෂී භාවයක්. ඉතින් පාද කියන්නකෝ අපිට මේක. මේ තමයි බ්‍රහ්ම කියන වර්ගය. සැවුල් ලෝකේ රජ්ජුරුව කියලා තමයි මේගොල්ලන්ට කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ තමයි දැනට ලෝකේ ඉන්න ලොකුම කුකුළු වර්ගය. විශාලම කුකුළු වර්ගය. මේගොල්ලන්ට නම් තාම මාස 8යි. මාස 7යි. මේ අර ගම් වතුරට මේගොල්ලන්ගේ අම්මලා ඔක්කොම ගියා. මේගොල්ලන්ගේ පැටව් බේරගත්තු පැටව්. ඒ පැටව් තමයි දැන් ඔය ලොකු වෙලා ඉන්නේ. මේගොල්ලෝ දැන් පිටර දාන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මෙතන ඉන්නේ මේ පෝසිලෙන් කියන වර්ගේ. ඒ බ්‍රහ්මයකෙත් ඉතින් බොහොම ලස්සනම වර්ගයක් තමයි පෝසිලෙන් කියන එක. පෝසිලෙන් කියලා කියන්නේ. පෝසිලෙන් කියලා කියන්නේ මේ අර ඩොට් පැටිලා තියෙන ඒගොල්ලන්ගේ ඒ ඩොට් පැටිලා පෝසිලෙන් කියලා කියන්නේ. මේ පල්ලෙහා ඉන්නේ ගෝල්ඩ් කියන වර්ගය. මේගොල්ලෝ ගෝල්ඩ්. මෙයා ගෝල්ඩ් එක. එතකොට මේගොල්ලන්ට කන්න දෙන්නේ මේ කොළ ජාතිද? නෑ මේගොල්ලන්ට අපි කුකුල් කෑම තමයි ප්‍රධාන වශයෙන් දෙන්නේ. ඊට අමතරව මේ ඇට වර්ග තියෙනවා. ඒ ඇට වර්ග කන්න දෙනවා. ඔව් ඇට වර්ග කන්න දෙනවා. ඒතර මේ තමයි ලෝකෙ ඉන්න ලොකුම කුකුල්ලෝ. මේ ඉන්න ලොකුම කුකුල්ලෝ මේ. ලොකුම කුකුල්ලෝ මේගොල්ලෝ. ඔන්න ඔයගලන්ට දැක් ගන්න පුළුවන් ලොකුම කුකුල්ලෝ. අපි යන් දෙවෙනි කූඩුවට. මේ උඩ ඉන්නේ වයන් ඩොට් කියන වර්ගය. ආහා. මේගොල්ලෝ
මේ යාළගේ පැටවුද මේ වයන් ඩොට්ලගේ? ඔව් මේ මෙහා පැත්තේ ඉන්නේ මේගොල්ලන්ගේ පැටවු කීප දෙනෙක්. හරි. ඒගොල්ලන්ව මම වෙන් කරලා තියාගත්තේ මේ මීට වැඩි ඒගොල්ලන්ගේ කලර්ස් එක වෙනස්. ඒ නිසා මම ඒගොල්ලන්ව තියාගත්තා මේ හදන්න කියලා. වයන් ඩොට් කියන්නේ මොන රගේ රටේ? මොන රටේ? මේගොල්ලෝ මට මතක හැටියට ජර්මන් බ්‍රීඩ් එකක්. මේගොල්ලෝ ඒ රටේ ආවේනිකම බ්‍රීඩ් එකක්. ඒ කියන්නේ මේ අර මුහුන් කරලා හදපු එකක් නෙමෙයි. හරි. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ඒ රටට ආවේනික වර්ගයක් මේක. ආවේනික වර්ගයක්. ඒගොල්ලෝ හරි ලස්සනයි. හැබැයි ඒගොල්ලන්ගේ මම හිතා සීත කාලටත් එක්ක ඔරොත්තු දෙනවා. ඔරොත්තු දෙන්න හැදිලා තියෙනවා. එතකොට මේ යට ඉන්නවා මෙතන ඉඳලා පටන් ගන්නේ කොචින් වර්ග. කොචින්. ඔව් කොචින් කියන වර්ග. කොචින් කියන්නේ මොන වගේ මොන රටේද? කොචින්ලත් මේක ඉන්දියන් බ්‍රීඩ් එකක් මම හිතන්නේ. ඉන්දියන් බ්‍රීඩ් එකක්. නමුත් දැන් රටවල් ගණනාවක මේක පැතිරිලා තියෙනවා. ඔව්. විශේෂයෙන්ම මැලේසියාව, එතකොට තුර්කි ඒ වගේ රටවල් වල පැතිරිලා ඉන්නවා ගොඩක්. මෙතන මං හිතන්නේ කලර්ස් දෙක තුනක් කැරෙන්න ලංකාවේ දකින්න පුළුවන් සේරම කලර්ස් මෙතන ඉන්නවා. යටත් ඉන්නවා. යටත් සුදු දුඹුරු මේගොල්ලෝ මල්ටි කලර් කට්ටියක්. මේගොල්ලන්ගේ බිත්තරත් මේ සාමාන්‍ය මේ ආහාරයට ගන්නවද? අපිට ආහාරයට ගන්න පුළුවන් මේ හැමෝගෙම බිත්තර කිසි ප්‍රශ්නයක් නැහැ මේ සෞඛ්‍යයට. මේවා මේ අර අනිත් අපි සාමාන්‍ය බිත්තරට වැඩිය මේවල මේ පෝෂණ ගුණය වැඩි කියලායි කියන්නේ. නමුත් ඉතින් අපි ආහාරයට ගන්න නෑ මේවා ගොඩක් මේගොල්ලන්ව සත්තු වර්ධනය කිරීම තමයි කරන්නේ. බෝ කරන්න තමයි පාවිච්චි කරන්නේ. මේකෙත් තියෙනවා කොචින් බ්ලූ, කොචින් මිලි, කොචින් ෆ්‍රීසෙල්, කොචින් කැලිකෝ, කොචින් මිලි රෙඩ්, කොචින් බෆ්, දන්නේ නැති ගොඩාක් කට්ටිය ඉන්නවා. කොචින් ස්ප්ලෑෂ්, කොචින් කොලොම්බියන්, කොචින් වයිට්. ආයෙත් මේගොල්ලෝ කැටගරයිස් කරද්දී අමාරුත් නැද්ද අතන මේක සාධක විනෝදාංශත් එක්ක මේ දැන් ඔයගොල්ලෝ දකින්නෙත් මේක ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන අහමු සිදුවීමක්. ඉතින් මේගොල්ලෝ කොහොමද කැටගරයිස් කරගත්තේ? ඒක ඉතින් කාලෙත් එක්ක ඉතින් ඉගෙනගත්තු දෙයක් තමයි. ඉතින් මුල් කාලේ ඉතින් මුල් අවදී ඉතින් එහෙම ලොකු අවබෝධයක් නැහැ. මට මේ පිළිබඳව මේක විශේෂයෙන් මම කියන්න ඕන. මේ ආසාව ඇති වුණේ මේ ඒ වගේම මේ YouTube channel එක මම දැක්කා මේ යක්විල සම්පත් කියන මහත්තයාගේ මේ වගේම ලස්සන තැනක් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක දැකලා මේ මම ගියා එතෙන්ට ගිහිල්ලා බැලුවා. බලලා හකලා ඉතින් මේ මටත් ඉතින් බොහොම ආසාවක් මං ගාව කලින් සත්තු හිටියා. ඔය පොඩි කම්පියුටර් ඉතින් ගෙදර ඉන්න කාලේ ඉඳලාම ඉතින් ඕක තමයි ඉතින් මගේ හොබි එක. ඉතින් ඒ මහත්තයා මට පැටව කීප දෙනෙක් දුන්නා. ඉතින් ඒකත් එක්ක තමයි මේක පටන් ගත්තේ. ඉතින් ඒ මහත්තයාගෙන් ගොඩාක් දැනුම මට හම්බුණා. ඉතින් ඒත් එක්ක තමයි ඉතින් මේක ඉතින් දැන් මේ තත්ත්වෙට වර්ධනය වෙලා තියෙන්නේ. ඔබතුමා කරන්නේ මේ මහඟු සේවයක් අපේ රටට. මොකද අපි AI වලින් සත්තු ස්වභාව ධර්ම වන කාලේ ඇත්තටම මේ සත්තු ටික දකින්න හම්බ වෙනවා කියලා කියන්නේ ලොකු දෙයක්. එතකොට දැන් අපි 20 වෙනි කූඩුවට ඇවිල්ලා තියෙනවා. මේගොල්ලන්ගේ නම පඬුවාන්. එතකොට මේගොල්ලෝ ඉන්දියාවට ගත්තම මේකත් මම හිතන්නේ ඉන්දියන් බ්‍රීඩ් එකක්. මේ කියන්නේ මේක මේ පොලිෂ් කැප්ලා තමයි සාමාන්‍යයෙන් අපිට ඉන්නේ. ඔව්. එතකොට මේ පොලිෂ් ඒ කියන්නේ මේගොල්ලෝ මේ පොලිෂ් සොල්දාදු වගේ කැප් එක වගේ ඔළුව තියෙන නිසා මේගොල්ලන්ට පොලිෂ් කැප් කියලා කියනවා. එතකොට මේකෙම තව ඉදිරියට ගෙනාවු බ්‍රීඩ් එකක් තමයි මේගොල්ලෝ. මේ උඩ ඉන්නේ පඬුවාන් කියන වර්ගේ මේගොල්ලන්ගේ අර යට බියර්ඩ් එක තියෙනවා. රයිට්. ඒ නිසා තමයි මේගොල්ලන්ට පඬුවාන් කියලා මේගොල්ලෝ මේ නම් කරලා තියෙන්නේ මං හිතන්නේ. මේකෙම තව වර්ධනය කරපු බ්‍රීඩ් එක. හැබැයි ඉතින් මේගොල්ලෝ දැක්කම මට මතක් වෙනවා දැන් අපේ කට්ටියගේ සැලුන් වලට ගිහලා කොණ්ඩේ හදන්න කට්ටිය කුකුලා වගේමයි. හැබැයි ඒකත් ලස්සන හෙයාර් ස්ටයිල් එක. මේක බලලා කොණ්ඩේම හදාගන්න එපා. අපි 22 වෙනි කූඩුවට එනවා. මේකේ ඉන්නේ ෆීනික්ස් සිල්වර් ලේස් කියන කුකුළු වර්ගය. ෆීනික්ස් ළමයි ඉන්නේ. මේකේ ඉන්නේ ඔක්කොම ෆීනික්ස්. ඔක්කොම ෆීනික්ස්. ෆීනික්ස් වර්ග 4ක්. පාට 4ක්. මේගොල්ලෝ කොයි රටේද පාට? ෆීනික්ස්ලා නම් මම හිතන්නේ ඉන්දියන් බ්‍රීඩ් එකක් කියලා හිතන්නේ. මම හරියට තොරතුරු දන්නේ නැහැ තාම මේගොල්ලෝ ගැන ලොකුවට. ඔව්. මේගොල්ලන්ගෙත් අර විශේෂත්වයේ තියෙන්නේ අර ෆීනික්ස් කුරුල්ලගේ වගේ වලිගය දිගට හැදෙනවා. සාමාන්‍යයෙන් අඩි 3ක් විතර මේගොල්ලන්ගේ වලිගය දික් වෙනවා. ඒක සුවිශේෂී භාවයක්. අනිත් එක මෙයාලගේ අමුතුම ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ මේ කූඩුවේ ඉන්න කුකුල් එකාට එකා පරයන්නේ නැති ලස්සනක් එක්ක හැදිච්ච කූඩු වල තමයි තියෙන්නේ. මේකේ
ඔන්න ආවා දැන් මම ඉස්සෙල්ලා ගන්න මතක ඇති කළුත් ලස්සනයි කියලා වීඩියෝ එකක් කළා කඩනාත් කියලා කුකුළු වර්ගය ගැන. ඒකට මාත්‍ර කමුටු පිටේටත් එහා ගියා. අද ඉන්නේ කඩනාත්ලා. ෆාදර් මේ කඩනාත්ලේ පොඩි පොඩි වෙනස්කම් වගේක් දකිනවා. මේගොල්ලන්ගේ මොකක්ද මේක කඩකනාත් කිව්වහම සාමාන්‍යයෙන් පාට 3ක් ඉන්නවා. ඔව්. අපිට ජෙට් බ්ලැක් කියන එක තමයි සම්පූර්ණ කළු සතා. ආයේ ගෝල්ඩ් එක ඉන්නවා, සිල්වර් වදින එක ඉන්නවා. එතකොට මේකෙත් මෙතන කෙනෙක් ඉන්නවා නිකන් ගෝල්ඩ් යන්තම් වැදිච්ච. ගෝල්ඩ්. එතකොට මීට අමතරව මෙතන විශේෂත්වයක් තියෙනවා මේ අහල ඇති අයාම් සෙමානි කියලා කළු කුකුළු වර්ගයක් ඉන්නවා. එතකොට මම හිතන්නේ ඒක තමයි දැනට ලංකාවේ ඉන්න මිල අධිකම කුකුළු වර්ගය. මිල අධිකම කුකුළු වර්ගය සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් ලක්ෂ 3ක් විතර වෙනවා එක ජෝඩුවක්. එක ජෝඩුවක් හැබැයි හොයාගන්න ලංකාවේ තාම නැහැ මම දන්න හැටියට. එතකොට මම දන්න මහත්තයෙක් ගාව පිරිමි සතෙක් හිටියා. එතකොට එයාට අපි කඩකනාත් ජෙට් බ්ලැක් ක්‍රොස් කරලා ගත්තු පැටවු තමා මෙතන ඉන්නේ. එතකොට මේක සමහර විට මෙතන අයාම් සෙමානි වැදිලා තියෙන්න පුළුවන්. අයාම් සෙමානි වැදලා ඉන්න. ඔව් හැබැයි ඒක හොයන්න වෙන්නේ අපිට බිත්තර දානකොට තමයි. දැන් මෙතන කිකිලියෝ විතරද ඉන්නේ කුකුළු? නෑ මෙතන ඉන්නේ කුකුළු කිකිලියෝ දෙන්නයි කුකුළු 3 දෙනයි. මෙතන කුකුළු ඉන්නවා. කුකුළු 3 දෙනෙක් ඉන්නවා. කවුද කුකුළු කියලා කියන්න පුළුවන්? මෙතන මේ පළවෙනියා, දෙවෙනියා, පළවෙනියා කුකුලෙක්, දෙවෙනියා කුකුලෙක්. ඔව්. ආය අර මැද්දේ ඉන්න එක්කෙනා කුකුලෙක්. ඔව්. අනිත් දෙන්න කිකිලියෝ දෙන්න. අපි ආපෙන්ද ඒගොල්ලෝ කලබල වෙලා. එතන මෙයාලගේ වයස කීයද? මෙයාලට දැන් මාස 4ක් විතර. මාස 4ක් විතර. ඔව් මාස 4කුත් නෑ මං හිතන්නේ 3මාරක් විතර. ඔන්න කළු තවත් ලස්සනයි කියලා තවත් අලුත් වර්ගයක් ගන්නත් අපි ඉගෙන ගත්ත විශේෂම කළු පාටෙන් ඉන්න. යට ඉන්න එක්කනත් හරිම ලස්සනයි. ඔය බ්‍රාහ්මම තමයි. බ්‍රාහ්මම තමයි. මේගොල්ලෝ බ්‍රාහ්ම ලොකු සප්ත කොට්ටාස හරිම ලස්සනයි. ඒගොල්ලන්ගේ ෆීචර්ස් ටෝටලි ඩිෆරන්ට් අනිත් කට්ටියට වැඩිය. එතකොට අපි එනවා ඇමරිකාව පැත්තට යන්නේ. ඇමරිකාවට දාන කුකුළු වර්ගයක්. හැබැයි ඒගොල්ලෝ හිතලත් එක්ක කරොත් මේගොල්ලෝ ඇමරිකන් බ්ලූ ඇමරිකන් සිල්කි. මේ ඔක්කොම ඇමරිකන් සිල්කි වර්ග. ලංකාවේ තව ඉන්නවා සාමාන්‍ය සිල්කි ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ මෙච්චර අර පිරුණු ගතිය නැහැ ඒගොල්ලන්ගේ. ඒ සිල්කි එක. මේක තමයි දැනට ලංකාවේ ඉන්න හොඳම සිල්කි එක. මේගොල්ලෝ සිල්කි වලට උඩ කට්ටියට වැඩිය දෙවෙනි කූඩුව වෙන දෙවෙනි එකට පාට ඔව් කලර්ස් ඩිෆරන්ට්. ඔව් ඩිෆරන්ට් කලර්ස් ඒගොල්ලන්ගේ තියෙන්නේ. පාටින් පාට තව මේක ඉන්නවා මේ ජෙට් බ්ලැක් තනි කළු ඉන්නවා තව. තව මට ඒක හොයාගන්න බැරුව ගියා. හොයාගත්තනම් ගෙනාවම තමයි. මේක මේ පල්ලයක් කූඩුව ප්‍රිසර්ව් කරලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒකට තමයි ඒ ප්‍රිසර්ව් කරලා තියෙන්නේ. ඒකත් ඉතින් හොඳයි අත්තට. 32 වෙනි කූඩුවේ මේගොල්ලෝ ඒකේ පැටවු ඉන්නේ. මේ පැටවු වගේ. ඒ අර ආපු පැටවු මේගොල්ලෝ දැන් ඔය මේ පැටවු අපි දැන් ඔය එළියට අරගෙන දැන් ඔය ඉතුරු වෙලා ඉන්න කීප දෙනෙක් තමයි ඉන්නේ. ඒගොල්ලෝ මේ වර්ගය මොකක්ද ඒගොල්ලෝ? මේ උඩ නම් ඉන්නේ මේ අර ඇසිල් පැටියෙක් එක්ක මේ සර්බ්‍රයිට් පැටියෙක්. ඔව්. මෙතන ඉන්නේ ජපනීස් පැටවු දෙන්නෙක්. මේ ජපනීස් පැටවු දෙන්නෙක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මෙතන ඉන්නවා මේ අර අතන ඉන්න කොචින්ලාගේ හොඳම වර්ගවල පැටවු කීප දෙනෙක් මෙතන ඉන්නවා. කොචින්ලාගේ හොඳම වර්ගවල පැටවු. මේ කොචි යාලා මේ මේස් දාලා වගේ තියෙන නේද? ලස්සනයි චොක්ලට් පාට. සත්තු ගොඩක් රාට ඇති කරන්නේ හොඳට හදවතක් තියෙන නිවුණු මිනිස්සු. පල්ලියකට ඇත්තටම පල්ලිය පසුබත් එක්ක හරිම සුන්දර පරිසර නිර්මාණය වෙනවා මේ අපි මෙතන ඉඳලා ජපානයට යන්නේ නැහැ. මෙතන ඉඳලා සේරම ජපනීස්ලා ඉන්නේ අතෙන්ට වෙනකම්. ජපනීස්ලා ඉන්නේ. මේන් බ්ලූ ෆ්ලෑෂ්. සුදු පාට තියෙද්දි ඒකට බ්ලූ කියලා කියන්නේ ඇයි කියලා සුදු එක්කෙනාට ඒගොල්ලන්ගේ ටේල් එකයි ඇඟේ යන්තම් බ්ලූ කලර් එක බ්ලූ කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ භාෂාවෙදී මේ අලු පාටට අපි බ්ලූ කියලා තමයි කියන්නේ. රයිට්. එතකොට මේ රෙඩ් මොටට් එයාගේ මේ පිරිමි සතාගේ බ්‍රෙස්ට් එකේ වැදිලා තියෙනවා රෙඩ් මොටට් නිසා එයාට රෙඩ් මොටට් කියනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා සිල්වර් ලේස්. ඒ කියන්නේ එයාගේ නෙක් එකේ සිල්වර් ලේස් වගේ පල්ලහැට වැදිලා තියෙන නිසා ඒගොල්ලන්ට සිල්වර් ලේස් කියලා කියනවා. මෙතන තියෙනවා ජපනීස් බාඩ් බෆ්. අමුතුම නමක්. බෆ් කලර් එකේ
මේක අපි අරලා. ඔන්න හොඳට බලා ගන්න. දකින්නම නැති කුකුළු වර්ග ටිකක් ජපානට ගියා වගේ තමයි. ජපනීස් බාඩ් බෆ්. එතකොට අපි මේ යටම බාඩ් කියන එතන මේ වර්ග දෙකම එකම වර්ග දෙකක්. එකම වර්ගේ මේකේ වෙනසක් තියෙන මේක තමයි බාඩ් කියන්නේ ඔය වෙන් වෙලා පාට දෙකක් වදින එක. හරි. ඩොට් වගේ. එතකොට මේකත් ඒ විදිහටම යා කහ පාට බෆ් කලර් එක. නමුත් ඒ විදිහටම ඩොට් තමයි වැදිලා තියෙන්නේ යාගේ. ඒ නිසා යාට බාඩ් කියලා කියන්නේ. මේ ඉන්නේ ජපනීස් බෆ්. මෙයා බාඩ් නෙමෙයි මෙයා නිකම් බෆ්. නිකම් බෆ්. බෆ් කියන්නේ අපි කියන කහ පාටට බෆ් කියලා තමයි කියන්නේ. මෙයාලා මෙච්චරද ලොකු වෙන්නේ? මේ උපරිම ලොකු වෙච්ච සතෙක් මේ ඉන්නේ. මීට වැඩිය ලොකු වෙන්නේ නැහැ. පිටේ කුකුලේ. මේ කුකුලේ. ඒකත් ස්වභාව ධර්මයේ ලස්සන නිර්මාණ. එතකොට මේ යට ඉන්නවා ජපනීස් බ්ලැක් ටේල්. එයා නම් හරිම ලස්සන සතෙක්. එයාගේ ටේල් එක බ්ලැක් නිසා අපි යාට බ්ලැක් ටේල් කියලා කියනවා. අන්න බ්ලැක් ටේල්. ජපනීස් බ්ලැක් ටේල්. දෙන්නෙක් ඉන්නවා. එතකොට මේකේ ඉන්නවා ජපනීස් වයිට්. අන්න චූටි පැටියෙක් ඉන්නවා. ඔයගලන්ට දකින්න හැමෝම පොඩි දරු පවුලක්. දරු පවුලේ අම්මා පොඩ්ඩක් පැටිය දිහා බලාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. මේක තවත් සුන්දරම අවස්ථාවක්. උඩේකෙත් ඉන්න ඇවිල්ලා. උඩේකෙත් ඉන්න චූටි පැටියෙක්. අද හොඳම දවසේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි. අද අපි ඇවිල්ලා තින්නේ හොඳම දවසේ හොඳම තැනකට. ජීවිතේ එකපාරක් විතරක් හම්බ වෙන අනගේ භවනීය අවස්ථාවක්. අම්මා එන්න. ඉතින් මෙන්න පවුල. චූටි දරු පවුලක් ඉන්නවා. කටවු රොත්තක් එක්ක. එයාලගේ බිත්තරක් තියෙනවා. ඔන්න ඔය බිත්තර වලින් ආපු චූටි පැටව තමයි මේ. පොඩි දරු පවුලක්. මේ ඔයගොල්ලෝ දකින්නේ. මේක ඔයගලන්ට දකින්න හම්බ වෙන තව සුවිශේෂී අවස්ථාවක්. මොකද හැමදාම හැම වෙලෙම දකින්න හම්බ වෙන්නේ නැහැ මේ වගේ චූටි දරු පවුල්. ඊගාවට ජපනීස් රෙඩ්. මේක ජපනීස් රෙඩ් එක. ජපනීස් රෙඩ්. මෙයාගේ උපරිම ඔය. ඔටෙඩි ලොකු වෙන්නේ. තමයි ලොකු වෙන්නේ. ඔටෙඩි ලොකු වෙන්නේ. මේගොල්ලෝ ෂෝට් ලෙග් කියලා කියන්නේ මේ කකුල් හරි මිටි ඒගොල්ලන්ගේ. හරි. කකුල් මිටි. හැබැයි දැන් ඔන්න ජපානටත් ගියා. මෙතන ඉන්නවා තව ජපනීස් බ්ලූ ටේල් ළම තමයි. අතන හිටපු කට්ටියම තමයි නේද? නෑ එතන බ්ලූ ෆ්ලෑෂ්. අතන බ්ලූ ෆ්ලෑෂ්. මේගොල්ලන්ගේ අර ඇඟේ අලු පාට අඩුයි. අලු පාට. ඔන්න දැන් ඕගොල්ලෝ ඇමරිකාවට ගියා, ජපානට ගියා, අපි ඉන්දියාවට ගියා. තව කොහෙටද ගියා අපි? දැන් ජර්මන් ගියා. මේ පැත්තට මේ පැත්තෙන් එන්න. අපි දැන් තව රටවල් කීපයකට යන්නේ. දැන් අපි ඉන්නේ කොෂාමෝ බ්ලැක්. මේක ජපාන්ද? නෑ මේකත් ජපාන් තමයි. මේකත් ජපාන්. මේගොල්ලන්ගේ වයස කොච්චර විතරද මේක? මේගොල්ලොන්ට දැන් මාස 8ක් විතර වගේ තාම බිත්තර දාලා නෑ. දැන් ළඟදී බිත්තර දායි මේගොල්ලෝ. මේක මේ ශාමෝ වර්ගයේ කුඩාම වර්ගේ. ශාමෝලගේ වර්ග 3ක් ඉන්නවා. එතකොට මේකේ දර ජපානයේ බිසවරු ඔව්. මේගොල්ලෝ මේ අර එහෙ මේ ඔය රාජකීය කට්ටිය පැලැන්තිය කට්ටිය ඇති කරපු සත්තු කියලා. මේක මේ අපි මේක සර්බ්‍රයිට් කියන වර්ගය. එළියට එද්දන්නේ. නෑ. සර්බ්‍රයිට්. සර්බ්‍රයිට්ගේ සාමාන්‍යයෙන් කලර්ස් දෙකයි වදින්නේ. ගෝල්ඩ් එකයි සිල්වර් එකයි. දැන් නම් ඔය බෆ් එකක් තියෙනවා. නමුත් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඉන්න අය. මේක මේ ඇමරිකන් මොඩර්න් ගේම් කියන එක. ඇමරිකන් මොඩර්න්. මේගොල්ලන්ට මේ ටේබල් බැන්ටම් කියලා කියනවා. ඒ කියන්නේ මේ අර ටේබල් එක උඩ තියලා මේ කොටවන්න මේ පොඩි සත්තු හදන අය. මේ අර පොර කුකුල්ලෝ කියන ඒ වගේ වර්ගයක්. දැන් ඉන්නවා මේ OEG. මෙතන ඉන්නේ ඔක්කොම OEG වර්ග. මෙතන මේ OEG කියලා කියන්නේ Old English Game Bantam කියන එක. Old English Great. මේ මොන රටේ කට්ටියද? මේගොල්ලෝ මේ UK කට්ටිය. ඒ කියන්නේ මේ එක්සත් රාජධානියේ
එංගලන්තේ සම්භවයේ තියෙන්නේ. ඔව්. හැබැයි වරයිටි එකක් නම් තියෙනවා මාර විදිහට මේගොල්ලන්ගේ. කලාපුල් ගතිය ලස්සනයි. රටවල් වලට නොගිහින් ඒ රටවල් වල කුකුල්ලු අපිට දැක බලා ගන්න හම්බ වෙන එක වාසනාව. මේගොල්ලෝ OEG golden duckling. මෙයාලගේ මේ ඒ උපරිම සයිස් එකද අපි මේගොල්ලෝ තාම කුඩා අය. මේගොල්ලෝ උපරිම. මේගොල්ලෝ දැන් මේ දිට්‍රාගෙන් පස්සේ ගොඩාගත්ත දෙයක් තමයි ඔයගොල්ලෝ දකින්නේ. මොකද දිට්‍රාකට ඉස්සලා හිටපු කට්ටිය නෙමෙයි. මොකද මේ පල්ලිය අඩි 16ක් වතුරේ යට වෙච්ච තැන. මේ කීප දෙනා මම බේරගත්තු අය. පැටව්, චූටි පැටව්. මෙයා මේ උඩ ඉන්න එක්කෙනා ඒගොල්ලෝ ඒකින් බේරිච්ච අය. සිල්වර් ඩක්ලින්. මේගොල්ලෝ ඔක්කොම බේරගත්ත කියන්නේ මාර පිනක්. ඔබතුමාගේ ජීවිතේත් බේරගෙන කුකුළු ටිකත් බේරගත්තා කියලා කියන්නේ. ඉතින් අදත් වහිනවා. වැහිබර දිනයක් අපිට මේ කාලයකට පස්සේ වහින්නේ. කාලෙකට පස්සේ වහින්නේ මම එන්න ඕනේ වහින්න. මම යනකට වහිනවා. එන්න මේ පැත්තට. මෙතන කුකුලන්ටත් තියෙනවා සික් රූම් එකක්. අපිට දෙන්න මේ ඒගොල්ලන්ටත් සික් රූම් එකක් තියෙනවා වෙන් කරලා. එයාට ටිකක් අසනීපයි. කොයිච් කෙනෙක්. දැන් හොඳයි එයාට. එයා මොන වර්ගයක් කෙනෙක්ද? එයා ඇසිල් එක්කෙනෙක්. ඉන්දියන් ඇසිල්. ඉන්දියන් ඇසිල්. එයාට කකුල් පන නැති රෝගය ටිකක් ආවා. මේගොල්ලන්ට එහෙම එනවා. එහෙම එනවා. අර විටමින් ටික ඒ ටික හරියටම දෙන්න ඕන. හරියටම දෙන්න ඕන නේද? අඩු වෙච්ච ගමන් ප්‍රශ්න. එතකොට මෙතන ඉන්නවා සෙරාමා බ්ලැක් සෙරාමා කියලා කියන්නේ ලෝකේ ඉන්න කුඩාම කුකුළු වර්ගය. දැනට. කියන්නේ මෙයා වයසයිද? මෙයාට දැන් මෙයත් මගේ අර ගම් වතුරෙන් ඉතුරු වෙච්ච පැටියෙක්. මෙයාට දැන් මාස 8ක් විතර. හරි. මාස 8ක් විතර. මෙයාගෙත් මං සද්දේ ඇහුණා පැටව් ඇවිල්ලා ඉන්නේ මං හිතන්නේ. එන්න හපන්න එපා. එන්න කොයි ඉතින් නිවියට අර ඉන්නේ චූටි පැටව්. ඔයගොල්ලෝ අද ගොඩක් වාසනාවන්තයි මේ වීඩියෝ එක බලන කට්ටිය. මොකද අහම්බු සිදු අහම්බෙන් දකන්න යාට යාවිතේ පැටව ගන්න යනවා කියලා අම්මා කෙනෙක්ගේ තියෙන ලක්ෂණයකදී මේ ගතගුණය තමයි ඔයගොල්ලෝ දැක්කේ. මොකද අම්මව හිතන්නේ පැටවුන්ට හානියක් කියලා. ඉතින් පැටවු ටික රැක ගන්න බලනවා. තමන්නේ අපි මේ ඒ අම්මත් එක්ක ඉන්නද? එතකොට මෙතන ආවම තව ඉන්නවා සෙරාමා රෙඩ් ෆ්ලෑෂ්ලා. ඊට අමතරව ට්‍රයි කලර් කියලා කියන්නේ පාට තුනක් කලවම් වෙලා වදින නිසා ට්‍රයි කලර් කියලා කියනවා. ඒකට යට කූඩුවෙත් මේ ඉන්නේ අපේ පැටව් සෙට් එකක් ඉන්නේ. මේගොල්ලෝ මෙතන ඉන්නේ වැඩිපුර ජපනීස් පැටව් ඉන්නේ. කොචින් පැටව් ජපනීස් පාට කීපයක පැටව් ඉන්නවා. ඔය යට ඉන්නවා මේක ෆ්‍රිසෙල් කියන වර්ගය. බැන්ටර්. ඒ කියන්නේ අර ඒගොල්ලන්ගේ පිහාටු විහිදිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ෆ්‍රිසෙල් කියලා කියන්නේ. මේ හැම කූඩුවකම ඉන්න කට්ටියගේ විස්තරයක් මෙන්න මෙතන මේ පැත්තට එන්නකෝ. මේ හැම කූඩුවකම මේ සත්තුන්ගේ විස්තරයක් මෙතන තියෙනවා. ෆැන්සි කුකුලොත් ඉන්නවා. අපේ ලංකාවේ ෆැන්සි කට්ටිය වැඩි හින්දා ඔන්න කුකුල්ලොත් ඉන්නවා. ඊට අමතරව මෙතන මේ කූඩු ටික ගත්තොත් මෙන්න මේකේ ඉන්න පැටව ගොඩාරියක්. මේ පැටව මොන වගේ කට්ටියද මේ? මෙතන OEG පැටව් ඉන්නවා, ජපනීස් පැටව් ඉන්නවා. එතකොට ආයේ ඇසිල් පැටව් ඉන්නවා, රේස් ඇසිල් පැටව් ඉන්නවා. ඒ වගේ කලවමේ ඉන්න පැටව් සෙට් එකක් ඉන්නවා. අර පඬුවාන් පැටවුනුත් ඉන්නවා. මේ ඉන්නේ අපේ සාමාන්‍ය ගිනි කුකුල් හදන. ගිනි කුකුල්. ඒකෙත් බ්ලැක් එකයි ලැවෙන්ඩර් කලර් එකයි දෙකම ඉන්නවා. බ්ලැක් එකයි ලැවෙන්ඩර් කලර් එකයි දෙකම ඉන්නවා. යට කූඩුවේ ඉන්නේ කවුද? යට ඉන්නේ පැරට් බීක්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හොට ගිර වගේනේ. ඔව්මයි. ඒ නිසා ඒගොල්ලන්ට පැරට් බීක් කියලා කියන්නේ. හොට ලං කරලා පෙන්නන්න පැරට් වගේම තමයි. ඔන්න කුකුල්ලොත් ගිරව් වගේ වෙලා. ඒකත් විශේෂම දෙයක් ඕගොල්ලෝ දකින්න. මොකද මේ කුකුල්ලෝ ගිරව් වගේ හොටක් තියෙනවා කියලා මමත් දැනගත්තේ අද. එන්න දැන් මේ අපි ඇවිල්ලා තියෙන 83 වෙනි කූඩුව ගාවට. මෙයා කවුද?
ඒක අර බ්‍රාහ්මලම තමයි. බ්‍රාහ්මලගේ තමයි. මේ ගෝල්ඩ් එක්කෙනෙක් ඉන්නේ එතන. ඉන්දියන් ඇසිල්ලා 3 දෙනෙක් ඉන්නවා. යට ඉන්නවා රේස ඇසිල්ලා. කූඩු 85ක් තියෙනවා. 85යි 86 වෙනි එක ගාවටත් අපි පොඩ්ඩක් යමුනේ. එතන ඉන්නේ ගම් කුකුල්ලු. පොඩ්ඩක්. අපි යන් 86 වෙනි කූඩුව ගාවට. එන්න යන්න. පොඩ්ඩක් පෙන්නන්න. කුකුලෙක් නෑ නෙවෙයි තාරාවෙක් නේද? එයා මස්කෝවි. මස්කෝවි. තව හිටියා චයිනීස් ගූස්ලා ඉස්සර. ඒගොල්ලෝ ගම් අතුරට ගියා. මම හිතුවා ඒගොල්ලෝ චීනෙට ගිහින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ගම් කුකුල්ලු බලන්න. එන්න. ඔන්න බලන්න ගම් කුකුල්ලු. මේගොල්ලෝ එළියට දානවා. මේකේ වර්ග කීයක් ඉන්නවද ඔයාලා? මෙතන මේ ඉන්නේ නේකඩ් නෙක් එකයි කරඳගොල්ල කියන ඒ දෙක තමයි ඉන්නේ. අර කෙරෝලේ කුකුල සුවිශේෂී නේද? කෙරෝලේ කෙනා යාව මට මේ ළඟදී කැටියට හම්බුනේ. ඔව්. මේ දැන් අර රෝස්කොම් කියලා බැන්ටම් වර්ගයක් ඉන්නවා. ඔව්. ඒකේ ලොකු සතෙක් එයාගේ අර කනේ සුදු පාට කරාබුවක් තියෙනවා. අර දිගට. ඔයගොල්ලන්ට පේන්නේ ආයේ කනේ සුදු පාට කරාබුව. එයා අපේ රටට ආවින කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ ඔය ඉන්දියන් මොකක් හරි බ්‍රීඩ් එකක් වෙන්න ඇති කියලා. මේක ඇසිල්ලක් ඉන්නවා. ඔන්න අපේ රටේ කට්ටියටත් තනක් දීලා තියෙන්නේ. අපි දැන් යන්නේ ඊගාවට කුකුල් පැටව් බලන්න. චූටි පැටව්. අපි යන් දැන් කුකුල් පැටව් බලන්න. ඒකත් තවත් ඔයගොල්ලෝ බලන්න ඕන දෙයක්. වහිනෝ. ඇවිල්ලාද? 100ට බලලා ගන්න කියන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ඔයගොල්ලෝ දැක්කේ කුකුළු විශේෂ හැමගේම බිත්තර වලින් පැටව ගත්ත තැනකට. මේ චූටි කට්ටිය ඉන්නේ. ඉතින් අපේ මේ අංගන පියතුමන් කරන සේවය නම් අතිමහත්. ඔයගොල්ලෝ මේ දකින්නේ ගොඩාක් කට්ටිය දකින්නට වැඩිය වෙනස් දෙයක් මේ වීඩියෝ එකෙන් දකින්නේ. මොකද මේ හැම පැටියෙක්ම ඇති කරන්නේ ඉතාමත් ආරක්ෂාකාරීව සෞඛ්‍ය ආරක්ෂිතව ඒගොල්ලන්ගේ ආරක්ෂාවට 100% රැකවරණයක් දෙනවා. තාත්තා කෙනෙක් වගේම තමයි. ඉතින් මේගොල්ලෝ ගැන පොඩි විස්තරයක් කියන්නකෝ අපි. මේකෙත් ඉන්නේ මේ එක එක වර්ගවල පැටවු ඉන්නේ. පඬුවන් පැටවු වැඩිපුර ඉන්නවා. ඔව්. ගිනි කුකුළු පැටවු ඉන්නවා. කොචින් පැටවු ඉන්නවා. ඔව්. සෙරාම පැටවුනුත් කීප දෙනෙක් ඉන්නවා. මේ යට එකේ යට ඉන්නේ මේ නේකඩ් නෙක් ඔය ගම් කුකුල් පැටවු ඉන්නේ. මේ ගම් කුකුළු පැටව. මේ ගම් කුකුල් පැටවු. මේකත් නෙක්. ඉස්සර මංගාවත් හිටියා. මේ යටම මේ චූටි කට්ටිය කවුද? ඒ එතන ඉන්නේ කොචින්ලා තමයි වැඩිපුර ඉන්නේ එතන. කොචින්ලත් ඉන්නවා මේ ජපනීස්ලත් ඉන්නවා එතන. එතකොට අර අපි දැක්ක අතන කුකුළු බිත්තර රැකලා පැටව ගන්නවා වෙනම. මම කරන්නේ පැටව් ආවට පස්සේ අම්මා ගාව තියන්නේ නැහැ. ඔව්. අම්මා ගාව තියන්නේ නැහැ මෙහෙට ගේනවා. මෙහෙට ගෙනල්ලා බලා ගන්නවා. රකින්න නැති කවුරු හරි ආයේ බිත්තර තිබුණොත් මේකට දානවා. මේකට මේ හැච එක තමයි රකින්න නැති කට්ටියගේ බිත්තර රක්කවන්නේ පැටව වෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දැක්කේ මේ සියලුම දේවල්. ඉතින් මේ ඔයගොල්ලන්ට දකින්න අවස්ථාව සැලසුවේ මෙන්න මේ පියතුමා පංගන පියතුමන්. ඉතින් පියතුමනේ ඔබතුමාට බොහොමත් ලෙස්වද අපේ රටට මේ වගේ දෙයක් දායාද කිරීම සහ මේ වගේ දෙයක් පෙන්වීම. ඉතින් මටත් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා ලොකු ආඩම්බරයක් පල්ලියකට ඇවිල්ලා මම ආසම කරන දණක් එතනට ඇවිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් වෙච්ච එක. මේක ඉතිහාසගත සිද්ධාස්ථානයක්. ඔව් අවුරුදු 125ක් පරණයි. අවුරුදු 125ක් පරණයි හාස්කම් තියෙන තැන. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මෙතනට එන්න. අනුරාධපුරේ ඉඳන් එනවා නම් පුත්තලම් පාරේ විනාඩි 45කදී මෙතන ළඟා වෙන්න පුළුවන්. කොළඹ ඉඳන් එනවා නම් ඒත් හලාවත පුත්තලම හරහා ඇවිල්ලා මෙතනට ළඟා වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ එන්න ඕන තැනක්, බලන්න ඕන තැනක්. ඉතින් ආරාධනා කරනවා. ඉතින් මේ වගේ තවත් අපි ලස්සන වීඩියෝ එකකින් ඉදිරි කාලෙදී හම්බ වෙනවා. දැනට නවතින්න ඔයගොල්ලෝ හැමදේටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පාද. ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි අපි බලන්න ආවට.